අවුරුදු 20ක් වෙද්දී ඔයාගේ ජීවිතේ හරි ට්‍රැක් එකට ගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න. A level කරන කාලේ මෙන්න මේ rules ටික follow කරොත් 3 years ගන්නවා විතරක් නෙමෙයි. අවුරුදු 20ක් වෙද්දී ඔයාට වෙනම level එකකට යන්නත් පුළුවන්. Point number 1 motivation එකක් එනකන් ඉන්නේ නැතුව daily discipline එකක් build කරන්න. Point number 2 කටපාඩම් කරන්නේ නැතුව ඔයාගේ subjects වල තියෙන main concepts understand කරලා ඉගෙන ගන්න. Point number 3 theory tute කියව ඉන්න නැතුව active recall use කරලා ඉගෙන ගන්න try කරන්න. Point number 4 visualize කරන්න. ඒ තුනක් ගන්නවමයි කියනක අනිවාර්යෙන් visualize කරන්න. හැබැයි වැඩ කරද්දී ලකුණු බිඳුවක් තියෙන ළමයෙක් මහන්සි වෙලා වැඩ කරන විදිහට වැඩ කරන්න. Point number 5 ඔයාගේ කාලේ නාස්ති කරන්න නැතුව හැමදාම time කරලා past papers strictly practice කරන්න. Point number 6 ඔයාගේ mistakes කියන්නේ gold mine එකක්. ඒවා නිකරුණේ අතාරින්න නැතුව වෙනම log කරන්න. වෙනම පොතක් තියන් ඔය mistakes ටික වෙනම ලියාගෙන අන්න ඒවෙන් ඕවා practice කරලා ඉගෙන ගන්න. Point number 7 class rank සහ tuition drama එක නිසා ඔයාගේ mind එක වෙනස් කර ගන්න නැතුව ඔයාගේ game එක තනියෙන් ගහන්න. Point number 8 පැය ගණන් නාස්ති කරගෙන notes ලියන්න නැතුව smart frameworks සහ AI වගේ දේවල් use කරලා ඔයාගේ වැඩේ 10 times efficiently කරන්න. Point number 9 මුළු රෑ පුරාම පාඩම් කරලා ඔයාගේ brain එක නාස්ති කරගන්න නැතුව solid පැය 7ක නිින්දක් හැමදාම ගන්න. Point number 10 දවසට පැය 12ක් පාඩම් කරා 16ක් පාඩම් කරා කියන එක නෙමෙයි. හරි structure එකක් time table එකක් හදාගෙන හැමදාම past papers try කරලා practice වෙන්න. You only need to get 1% better every day. ඉතින් මේ වගේ තවත් tips ගොඩක් බලන්න ඕනේ නම් study blueprint channel එකට subscribe කරලා තියාගන්න.